ආයුබෝවන් සුබ දවසක්. ඇස්ට්‍රෝ ලංකා YouTube නාලිකාවට ඔබ ආදරෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සිංහ ලග්න හිමි ඔබගේ 2026 වර්ෂයේ ලග්න පලාඵල පිළිබඳව. 2026 වසර කියන්නේ සිංහ ලග්න හිමි ඔබ තමන්ගේ සිත ධාර්මික පැත්තට යොමු කරගන්න වර්ෂය. ඒ වගේම තමයි ඔබ තමන්ගේ ධනෝපායන මාර්ග හසුරුවද්දිත් ඒ වගේම ධාර්මිකව තමයි කටයුතු කරන්නේ. කොහොම වුණත් සිංහ ලග්න හිමි ඔබ 2026 වර්ෂයේදී යම් යම් ආකාරයේ මූල්‍යමය වංචාවන්ට හසු වෙන්න පුළුවන්. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබගේ ධනෝපායන මාර්ග ගැන කතා කරද්දී මේ විදියට ඔබ මල නොතලා රොන් ගන්නා බඹරෙක්සේ කිසිවෙකුටත් කරදරයක් නොකර ඊටාම උත්සාහයෙන් මිල මුදල් හම්බ කරගන්න වර්ෂයක්. ඒ කොහොම වුණත් වසරේ මුල් කාලය තුල ඔබට යම්කිසි ආකාරයක මූල්‍යමය දුෂ්කරතාවන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. වසරේ මුල් භාගයේ එහෙම වුණත් ඔන්න වසරේ මැද ආරම්භයත් සමගම ඔබගේ වාසනාවන්ත කාලය උදා වෙනවා. ධන යෝග මතුවෙලා ඔබට નિરાයාසයෙන්ම ධනය ගලාගෙන ඇවිල්ලා ඔබගේ ජීවිතයේ සාර්ථකත්වයට යොමු වෙන්න පුළුවන් කාලයක් තමයි මේ වසරේ 2026 වර්ෂයේ මැද භාගය. රැකියාවන් කරන ඔබ සම්බන්ධයෙන් කතා කරද්දී ඔබ යම්කිසි ආකාරයක ස්ථානයක රැකියාවක් කරනවා නම් ලෙඩක් දුකක් කරදරයක් හිරිහැරයක් නැත්නම් අනිවාර්යයෙන්ම දිනපතා රැකියාවට යා යුතුයි. මොකද මම එහෙම කියන්නේ ආයතන ප්‍රධානීන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙන්න පුළුවන් ඔබ දිනපතා රැකියාවට නොයෑම නිසා. ඒක නිසා ඒ සම්බන්ධව ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න කියලා මම විශේෂයෙන් ඔබට පැහැදිලි කරලා දෙනවා. ඒ වගේම තමයි ඔන්න යම්කිසි ආකාරයක ඔබ රැකියා ස්ථානයේ ස්ථාන මාරුවක් බලාපොරොත්තු වෙ හිටියනම් ස්ථාන මාරුවීම සඳහාත් අවස්ථාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔබ රැකියා ස්ථානයේ 2026 වර්ෂයේ මැද ඉඳලා රැකියා ස්ථානයේ හොඳ දියුණුවක් ආයතන ප්‍රධානීන්ගේ දිනාගෙන තමන්ගේ ප්‍රතිරූපය වර්ධනය කරගෙන හොඳ ගමනක් යන්න පුළුවන් කාලයක් තමයි 2026 වර්ෂයේ ඔබගේ රැකියාව සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ. ඒ වගේම තමයි ගෘහ ජීවිතය ගැන කතා කරොත් ඔබගේ සමීපතමයින් යම් යම් ආකාරයේ රෝගාබාධයන්ට ලක් වෙන්න පුළුවන් කාලයක්. ඒක නිසා ඔබ මේ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඉතින් මම හිතන්නේ මේ විදියට වර්ෂයේ මුල් කාලය තුල ඔබට යම් යම් ආකාරයේ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වුණත් මම පෙර කී පරිදි වර්ෂයේ මැද කාලයේ ඉඳලා ඔන්න ඔබගේ යහපත් කාලය යහපත් දසාව ආරම්භ වෙනවා. ආයතනයේ ප්‍රධානීන්ගේ සිද්ධිනාගෙන ඒ රැකියාව හොඳින් කරගෙන හොඳින් මුදල් තමන්ගේ අතට ලැබිලා හොඳ සතුටු සම්පන්න ජීවිතයක් හොඳ ආහාර පාන ලැබිලා ඒ වගේම තමයි හොඳ ඇඳුම් පැළඳුම් ලැබිලා තමන්ට සතුටින් ජීවත් වෙන්න වාසනාව මේ කාලේ උදා වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ නායකයින්ගේ ප්‍රසාදය ඇති වෙනවා. ස්ත්‍රී පාර්ශවයෙන් තමන්ට ප්‍රශංසාවන් ලැබෙනවා. මේ කාලය තුල ඔබගේ ජීවිතයේ වර්ධනයක් සතුටක් ඇති වෙන්න පුළුවන් කාලයක්. ඉතින් ඔන්න සිංහ ලග්න හිමි ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන කතා කරද්දී නම් මට යම්කිසි ආකාරයක ඔබට අවවාදයක් දිය යුතුමයි. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ගැන විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන්ම ආහාර පාන පිළිබඳව ඔබගේ උදරයේ උෂ්ණත්වය වැඩිවීම තුළින් යම් යම් රෝගාබාධ ඇති වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ජ්‍යොතිෂයේ සඳහන් වෙන්නේ පුද්ගලයෙකුගේ ලෙඩ රෝග වලින් වැඩි හරියක්ම ආමාශය නිරෝගී නොවීම නිසා ආමාශය රෝගී වීම නිසා ඇති වෙන රෝග විදියට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒක නිසා ඔබගේ ආමාශයේ උෂ්ණත්වය වැඩි වීම, බඩේ උෂ්ණත්වය වැඩි වීම නිසා සමේ රෝග, සමේ දුර්වර්ණ වීම, සමේ කැලැල්, බිබිලි වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒක නිසා ආහාර පාන සම්බන්ධයෙන් ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. ඒ වගේම තමයි මුත්‍රා රෝග සම්බන්ධව, වකුගඩු රෝග සම්බන්ධවත් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. නිරන්තරයෙන් ආහාර පාන ඒ වගේම තමයි
ජලය පානය කිරීම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. වර්ෂයේ අවසානයේ සමහර වෙලාවට ශල්‍ය කර්මයන්ට පවා මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ 2026 වර්ෂයේ සිංහල අග්නි හිමි ඔබට යම් යම් ආකාරයේ කරදර බාධක වගේම ඊටත් වඩා ඔබට හොඳ ප්‍රතිඵල තියෙනවා. හොඳට ධනය උපයන්න පුළුවන්, ධාර්මිකව ධනය උපයන්න පුළුවන්, ආයතන ප්‍රධානීන්ගේ සතුට ප්‍රසාදය දිනාගෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් කාලයක් තියෙනවා. තමන්ගේ නිරෝගී භාවය පිළිබඳව සැලකිලිමත් වෙලා තමන්ගේ ඉදිරි කටයුතු සාර්ථක කරගන්න කියලා උදක්ම ඔබගෙන් ඉල්ලා සිටිනවා. තවත් වීඩියෝකින් හමු වෙමු. සුබ දවසක්.